Hello friends, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මට හිතුණා අලුත් vlog එකක් අරන් එන්න ගොඩ දවසකට පස්සේ. ඉතින් අපි සෆාරි ගියානේ. එදා ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම ඔයාලට මේ සැරේ අරගෙන ඇවිත් තියෙන්නේ. මට ඉතින් හිතුණා මේ සැරේ වෙනසකටත් එක්ක ඔයාලට travel vlog එකක් අරන් එන්න. ඇත්තටම කිව්වොත් මේ නම් අපි ගියේ උඩවලවේ තියෙන ලස්සන හොටෙල් එකකට. ඇත්තටම කිව්වොත් මේ ප්ලේස් එක හරිම ලස්සනයි. ඒ වගේම ෆූල් එකකුත් තිබුණා. අපි මේක ගියේ ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එක්කන්. මේ ප්ලේස් එකේ නම තමයි මට මතක විදිහට මයිකා සෆාරි. මම ඒක චුට්ටක් හරියටම බලලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඇත්තටම කිව්වොත් මෙතන හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඉතින් මම ඒකට හරිම කැමති වුණා. මොකද මම හරිම ආසයි පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්න. ඊට පස්සේ අපි මේ ප්ලේස් එකට ඇවිත් චේන්ජ් එකක් එහෙම දාගෙන අපේ ලන්ච් එක එහෙම අරගෙන අපි සෆාරි යන්න පිටත් වුණා. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න හිතුණා. ඔයාලා දන්නවද friends, ඇත්තටම කිව්වොත් මේ මගේ first time තමයි සෆාරි යන්නේ. මේක මාරම vibe එකක්. මම මේකට මාරම ආසයි. ඇත්තටම කිව්වොත් වටපිටාවේ ගස් කොළන් ඒ වගේම මෙතන හිටිය වැඩිපුරම අලි ඒවත් එක්ක ඇත්තටම කිව්වොත් හරිම ආසයි තුණා මට නම්. මට එන්නත් ලෝබයි වගේ මේ ගියපු ට්‍රිප් එක නිසා. ඒ වගේම ලස්සන වැවකුත් තිබුණයි. හරි අපි එතනත් බැහැලා චූටි වීඩියෝස් ටිකක් එහෙම අරගෙන චුට්ටක් රිලැක්ස් වුණා. මේ එතෙන්දි ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ළමයි මෙතන තිබුණේ මාරම වයිබ් එකක්. ඇත්තටම කිව්වොත් ඒක නම් මාරම පිස්සුවක්. මම මාරම ආසයි මේ වගේ තැන්වලට. ඒ වයිබ් එකට මට තේරෙන්නේ නැහැ ඒක වචන වලින් කියන්න පවා. මට හිතුණා මෙතන තව ගොඩක් වෙලා ඉන්න තිබුණා නම් කියලා. ඒ වුණාට ඉතින් අපි යන්නත් ඕනේනේ. ඒ විතරක් නෙමෙයි ඉතින් සුපුරුදු පරිදි පොඩි වැස්සකුත් වැස්ස අපි එත්ති. ඊට පස්සේ ඇවිත් අපි චේන්ජ් කරගෙන වොෂ් දාලා හැම පූල් එකට තමයි ආවේ. අතරම කිව්වොත් පැය 3-4ක් විතර අපි පූල් එකේ තමයි හිටියේ. ඒක නම් මාරම ෂෝක්. මේ බලන්නකෝ ඉතින් අපි මොනවද කරන්නේ කියලා පූල් එකට වෙලා. හොඳම ටික තව ඉස්සරහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් එදා දවස ගත වුණේ. මේ තියෙන ඊළඟ දවසේ අපි එන්න ලෑස්ති වෙලා ගත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඇත්තටම කිව්වොත් මෙතන ප්ලේස් එක ගොඩක්ම වටින්නේ මේ ෆූල් එක නිසා තමයි. ඒ ෆූල් එක මාරම ෂෝක්. අපි ගොඩාරියක් කළා හිටියා උදේ වරුවේත් මේ ෆූල් එකට වෙලා. ඉතින් මෙහෙම තමයි අද දවස ගත වුණේ. එහෙනම් ඉතින් thank you for watching. මම අලුත් vlog එකක් අරගෙන ආපහු එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.